අද ගාමිණීස් හෝම් බය චැලෙන්ජ් එකේ පළවෙනි දවස. අපි කතා කරමු හරි ඉම්පෝර්ටන්ට් දෙයක් ගැන. කැනඩාවේ කොහේ ගයක් ගත්තා වුණත් කැනඩාවේ තමන් ඉන්න ස්ටේටස් එක අනුව ගොඩාක් දේවල් වෙනස් වෙනවා. උදාහරණයක් ගත්තම කැනඩාවට එන්නේ නෑනේ සිටිසන් කෙනෙක් විදියට. අපි කැනඩාවට එන්නේ අයිද පර්මනන්ට් රෙසිඩන්ට් විදියට එනවා. එහෙම නැත්නම් වර්ක් පර්මිට් එකට එනවා. නැත්නම් ස්ටුඩන්ට් විදියට එනවා. නැත්නම් වෙන ආකාරයකින් කැනඩාවට එනවා වෙන්න පුළුවන්. ඒතර අපි කොයි ආකාරයෙන් කැනඩාවට ආවුණත් සිටිසන්ෂිප් එක තියෙනවා නම් පර්මනන්ට් රෙසිඩන්ට් තියෙනවා නම් කැනඩාවේ රියල් එස්ටේට් සම්බන්ධයෙන් එකම නීතිය තමයි ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් ඒ සිටිසන් පර්මනන්ට් රෙසිඩන්ට් නැත්තම් නීති ගොඩාක් වෙලාවට වෙනස් වෙනවා. අදින් කාලයකට කලින් වර්ක් පර්මිට් එක තියෙනවා නම් වර්ක් පර්මිට් එක දවස් 183ක් වැලින් නම් ගයක් ගන්න එක පහසු වෙලා තිබුණා. ඉතින් අර ෆොරින් බයර් බෑන් එකත් එක්ක ගොඩාක් දේවල් රෙස්ට්‍රික්ට් වෙලා තියෙනවා. නමුත් ඕවා පොලිටිකල් ඩිසිෂන් නිසා ඕන්ලාක වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා කොයි විදිහට කැනඩාවට ආවුණත් කැනඩාවේ ඉදිරි ජීවිතවල සෙටල් වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම හෝම් බයර් ප්ලෑන් එකක් හදා ගන්න ඕනේ. මොකද ඒවා වෙනස් වෙනකොට Tamanට ටක් ගාලා ගේ ගන්න පුළුවන් නේ. ඉතින් අද ඉම්පෝර්ටන්ට් තමයි කොයි ස්ටේටස් එකක වුණත් ඉදිරියට ගයක් ගන්න බලාපොරොත්තු වෙන නිසා මේ චැලෙන්ජ් එකේ ඩේලි ගන්න නොලෙජ් එකෙන් Tamanට ප්ලෑන් එකක් හදා ගන්න පුළුවන්. ඉතින් අද ඩේ නම්බර් 1 මට මේ කමෙන්ට්ස් වලින් දාන්න මොනවද දැනගන්න ඕනේ මොන වගේ දේවල් දැනගන්න ඕනේ ඉදිරියේදී කියලා මම ඒ අනුව මේ ඩේලි වීඩියෝස් හරහා මේ නොලෙජ් ෂෙයා කරන්න. මේ ගාමිණීස් හෝම් බය චැලෙන්ජ් එක දවස් 14ක චැලෙන්ජ් එකක්. මේක දිගටම සම්බන්ධ වුණොත් එහෙම ලොකු නොලෙජ් එකක් වෙයි. ඉක්මනට ගයක් ගන්න පුළුවන්.